නානේ ඒ වෙලාවට ඇඳ යටින් කාබන් කොලයක් තියාගන්නවා ඇති. හරි. ඔය කැත්තක් අරගෙන කිරි ගස් හොය යනවා. යකෝ නිදානකට පිළිදෙන්නවද මේක? ශිෂ්ණ මුණ්ඩයෙන් කෙලවර වෙනවා. වෙලාවට එතනින් බෝඩ් එක ඉවරයි. හරි. ඒකයි. දැන් මේ රුෂණවල හැදෙන ශුක්‍රාණු අපි රුෂණවල ගබඩා වෙලා ටික දවසක් තිබිලානේ දැන් මේක හිමීට එන්නේ. හරි? කතා කරපුවම එනවා. එතකොට ඒ එනකොට ඒ ශුක්‍රාණු වලට තරලයක් දෙන්න ඕන නැත්නම් ඒවා සෛලනේ બ્લોක් වෙනවා. මේ කලිසමුසන මේ මම හරි ඒ දිහා බලන්න එපා මේ හරි ඒක බලන්න එපා ඒක. එතකොට මේ මුත්‍ර මාර්ගයේ මෙහෙම දිග එකක් ඒක දිග ඒක කැමැති විදිහට තීරණය කරගන්න ඕන. ඒක හරියද මේක කොහෙට හරි එන හරිද? නැත්තම් මේ හරියම ඉවර වෙන්නත් පුළුවන්. හරි. එක වෘෂණ කෝෂ. මේක නම් ඇයි එළියේ තිබ්බ කියලා හිතෙනවා සමහර වෙලාවල් වල. වෘෂණ කෝෂ. සමහර පාපතරයෝ ළඟට ආවහම එහෙම හිතෙනවා. හරි. දෙවෙනි එක ශිෂ්ණය. ශිෂ්ණය. මේක නම් එළියේ තියෙන්න ඕන. මේක ඇතුලේ තියෙනවා නම් ගෑනුවගේ යෝනි මාර්ගය එළියේ තියෙන්න ඕන. දෙකෙන් එකක්. ශිෂ්ණය. මේක අඳින්න මේ නම් කරන්නේ නැත්නම් ඉතින් මේක නිකන් මේ කොහේ හරි මේ ලොකු බිල්ඩිමක යතුරක් වගේනේ පේන්නේ නේද මේක අඳින්න නම් කරන්න මතකයි පරණ කොට නැගිල්ලක යතුරක් ගොඩ ඈත තියන්නේ වෘෂණ දෙක මම බලබල ඉන්නේ මේ ඈත තියන්නේ ටිකක් ළඟට ගන්න උත්සාහය. කියන්නේ ළමයාට උපරිම ආරක්ෂාවක් දෙනවා. ඒවා පුදුම දේවල් මේ පාඩම මම නම් කියන්නේ සාමාන්‍ය ජීවිතේට වැදගත් හින්දා හොඳට ඉගෙන ගන්න. මේක විතරයි දන්නේ. එහෙම වෙන්නේ නැතුව මේක තේරෙනවද? මේකත් හොඳට ඉගෙන ගන්න. මේ යෝනි මාර්ගයේ දිහා දැන් සමහර අය උඩ අරගෙන බලාගෙන ඉන්නවා. අම්මෝ සර් මොකද්ද කටුක ගමන් මාර්ගයේ? අම්මෝ මට බෑ සර්. නිකන් ඉන්න ගමන් ඉන්න වෙලාවට යෝනි මාර්ගයේ ප්‍රමාණය විශාල වෙන්නේ නැහැ. හරි. එහෙම කැමැති විදිහට මේවා කරන්න මිනිස්සු බය කරන්න තියා ඉන්න ගන්න නෙමෙයි මේක. හරි. මේක දරුවා ප්‍රසූත වෙද්දී එහෙම නැත්නම් සංසර්ගයේ වෙලාවේදී අවශ්‍ය වුණොත් මේ විසර වෙන තියෙන එකක්. නැත්තම් මේ තියෙන විදිහටම අපි දන්නේ. දැන් ඩිම්බකෝෂ දෙකක් තියෙනවනේ පුතා. පැලෝපියන නාලත් දෙකක් තියෙනවා. ගර්භාෂ එකයි යෝනි මාර්ග එකයි. එතකොට හරිද? දැන් මෙතන ඉන්නේ ලොකු මාළුවෙක් නෙමෙයි. ඩිම්බකෝෂයේ තියෙන. හරි? ඒ නිසා යම් කාලයකදී මොනවා නිෂ්පාදනයේ නවතීද? ඩිම්බ නිෂ්පාදනයේ නවතිනවා. අපි එහෙම නැහැ. ඉල්ලනවද දෙනවා. ඉල්ලුමට ඕන. නේ මම පුතා දන්නවනේ. මෙහෙම හැදෙනවා හැමදාම. ඉතින් සර් ගෑනු ළමයි කෙනෙක් අපි හදමුකෝ මෙහෙම. නෑ මේ බෙදීලා මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේගොල්ලෝ ඉද්දි තමයි ගෑනු ළමයා මොනව වෙන්නේද? උපදින්නේ. අපි උපදින්නේ මේ හරියදීමයි. ඩිම්බ මෝචනය වෙන්නේ මේ සාමාන්‍ය ඉපදිලා පහවදාද නැත්තම් ඩිම්බයක් මෝචනය වෙනවා කියලා කියන්නේ ඒක මේ ඉක්මනට වෙන එකක්ද නැත්නම් ඒ ගෑනු ළමයා වැඩි විදියට පත් වුණාට පස්සේ වෙන එකක්ද? එහෙනම් මීට පල්ලෙහෙන් දාන්න මට දෙන්නකෝ වරහන් ඇතුළේ එකක්. කොටහලු ගෙදර? නෑ එහෙම ඊට වඩා හොඳට ලියමු අපි. හරි? යෞවනෝදය. අර ශුක්‍රාණු ජනනය වගේ නෙමෙයි. ඒක උදේ හවා රෑ. මහපාන්දර රෑ.
හරි සීතලේ උණුසුමේ. මෙහෙද අරහෙද උඩ රට පහත රට ඕන මගුලක මැද රට කොහේ හරි දූපතක හරි ඕන තැනක ඕන වෙලාවක කොහොමද නිවුන් මේ ඔය චිට්ටවල කොච්චර තියෙන නිවුන් ළමයි ඉපදින්නේ කොහොමද ඔය කියලා දෙන්න එපයි නැත්තම් ඔකට එක එක තමන් හිතා ගන්නවා නේ ඒ වෙලාවට ඇඳ යටින් කාබන් කොලයක් තියා ගන්නවා ඇති හරි එහෙම නෑ ඔය ක්‍රමයට තමයි දැන් ඔන්න මේ කොට හලුණා මේ යවවනෝදය එදා දැන් ඔන්න දිටි කණ්ඩ සෛලයත් එක්ක ඉන්නවා පොළුවත් වහගෙන කාමරයකට වෙලා නේද එන්න ගණ එළිය බලන්නේ ඔය කැත්තක් අරගෙන කිරිගස් හොය යනවා හම්මුණාද කොටද කල පොළවේ ගන්නවා එක මගුලයි නිකන් වතුර එකක් තියලා එහා පැත්තෙන් අත හොදලා යනවා කලේ පොළවේ ගහනවා මල් නානෝ අපි ඉතින් ඒව බලන් ඉන්නවා අපි මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ කාලේ කොල්ලෝ ඉදිරිය අපිට මේවා තේරෙන්නෙත් නැහැ. right. ඇත්තටම ඉතින් කොල්ලන්ට එන ප්‍රශ්නේ යකෝ නිදානයකට පිළිදෙන්නවද මේක? දැන් සමහර අයගේ අන්තිම ATP දෙක යන්නේ. ඒ දෙක උමනයි මෙතනින් එළියට යන්නේ. බලන්න මට කියන්න. දවසයි බලන්නේ ආයේ හෙන්න ගණන් ඇත්තටම. ඉතින් හිතන්නකෝ ඉන්නෙත් දවසයි යන්නෙත් නැහැ. ඉන්න දවසක් ඉන්නවා ආවොත් එහෙමයි නැත්තම් කරනවා අය ඉවරයි. එහෙනම් ඩිම්බේ ආයු කාලය කීයද? ඩිම්බ කෝෂයක එහෙම නෙමෙයි. ඔය නෑ ඔයම ලියනවනේ ඒකනේ වැඩි. රචනා ලියනකොට ඩිම්බ කෝෂයක ආයු කාලය ඒ දවසයි. ඩිම්බ කෝෂය මොනව කළාටද? යකෝ ඩිම්බයක් ගන්න ගිය කල් බලහන්. ඩිම්බ අණ්ඩ ජනනයේ අවසන් පියවර කියන්නේ කොටින්ම ඒ කෙල්ලගේ ජීවිතේ වැදගත් අවස්ථා තුනක්. මේ උපත. ඊළඟ මොකක්ද? ඉපදිලා අවුරුදු 13ක් ඉන්නවා. මොකක්ද ඒක? යෞවනෝදය. ඊට පස්සේ මේ තව අවුරුදු ඒක තීරණය කළා හැකියි ඉතින් ඈ. තේරුණාද? අවුරුදු 13කින් 14කින් වගේ නේ. මේ ඒ මොකක්ද? සංසේචනයේ ඉතින් විපත මොනවා හරි හරි. අපි එහෙම නෑ ඉතින්. ශුක්‍රාණු ජනනය. දියැල්ල වගේ හැමදාම. සමෝසයක් කාලා ඇවිල්ලා වාඩිලා බූරුවෙක් වගේ වාඩි වෙලා ඉන්නේ නැතුව ඇවිල්ලා මේක දිහා බලලා මේක අප්ඩේට් වෙලා වාඩිලා ඉන්න ඕනේ. කන පැටිස් එක ගානේ අමතක කරන්නේ නැහැ එක එක.